සාමාන්‍යයෙන් කටවහලට කියන්නේ මළවුන් තමන්ගේ ජීවිත කතාව කියන්න අකමැතියි කියලා. ඒත් හිමාතර සැඟවුණු ඔත්සිගේ කතාව මේ ලෝකේ අවුරුදු 5000ක් තිස්සේ සංගමගෙන සිටියා. කාලේ අමතක වූ දේ භූමදානය කරනවා. ඒත් හිම ඒ තෝරාගත්තේ ආරක්ෂා කරනවා. ඉතින් සාදරයෙන් පිළිගන්නවා දෙවෙනි එපිසෝඩ් එකටත්. කලින් එපිසෝඩ් එක බැලුවේ නැත්නම් ඒකත් අනිවාර්යෙන් බලලා ඉන්න. ඉතින් එදා ඔත්සිගේ ඝාතනය සම්බන්ධයෙන් හැම පැත්තක් ගැන මම කතා කරා. ඒකේ මං අවසානට කිව්වා ඔත්සිගේ මමියත් එක්ක සම්බන්ධ ශාපයක් ගැන. ශාපයක් කියලා කියන්නේ පුද්ගලයෙකු වස්තුවක් හෝ කිසියම් ස්ථානයකට සම්බන්ධව මිනිස්සුන්ට විරුද්ධව ක්‍රියාත්මක වෙන අභිචාරයක්, අවලාදයක් නැත්තම් අනුතුරුදායක බලවේගයක් කියන ආගමික ජනප්‍රවාදමය වගේම මනෝවිද්‍යාත්මක විශ්වාසයකට. තූතන් කාමන්ගේ ශාපය, හෝප් ඩයිමන්ඩ් එකේ ශාපය, ෂේක්ස්පියර්ගේ මැක්බෙත් නාට්‍ය හා සම්බන්ධ ශාපය, රොමානෝ පවුලේ ශාපය වගේම ලංකාවෙන් එහෙන්න ලැබෙන අර මන්නාරම් ශාපය, දියතරාවි යක්ෂයාගේ ශාපය, රිදී විහාරය එක්ක සම්බන්ධ ශාපය, කළු කෝඩේ සම්බන්ධ ශාපය වගේ විවිධ ජනශ්‍රුතිවල එක එක ශාපයන් ගැන සඳහන් වෙනවනේ. දැන් ඔය තූතන් කාමන්ගේ ශාපය ගැන කතා කළොත් හොවර්ඩ් කාටර් කියන කෙනා ඊජිප්තේ වැලි ඔෆ් ද කිංස්හි තූතන් කාමන්ගේ සුසාන ගෘහයට ගියානේ. ඔය ජනප්‍රවාදවල එනවා රජුන්ගේ සාමය බිඳ දෙමුවන් වෙත මරණය ඉක්මනින්ම පැමිණීවි කියලා. හැබැයි සැබෑ සොහොන් ලිපියක එහෙම සඳහනක් නැහැ. ඒත් මීඩියා වලින් ඕකට ලොකු හයිප් එකක් දුන්නා. කොහොම හරි ඔය සුසාන ගෘහයට ගිය 20 දෙනෙක් විතර මැරුණා. සමහර අය දැඩි උණ විකාරයෙන් මැරුණලු, තව කෙනෙක් අමුතු ගින්නකින් මැරුණලු, තව සමහර අයව සියදිය නසා ගන්න පෙළඹුවලු. ඉතින් මොකක්ද මේ පිටිපස්සේ තියෙන කතාව? සාමාන්‍යයෙන් සුසාන ගෘහයක් අවුරුදු ගණනාවක් වහලා තියෙද්දි පුස් දිලිර වායු වලට විහිදෙනවා. දැන් ඔය ගොඩ දෙනෙක් උණ රෝගයෙන් පෙනහළු දුර වෙලා මැරිලා කියනවනේ. ඔය සුසාන ගෘහයෙන් හම්බුණු ඇස්පර්ගිල්ස් ෆ්ලේවර්ස් කියන දිලිර පෙනහළු වලට ඇටැක් කරනවා. තව සුසාන ගෘහ වලින් හම්බෙන අර සුලභව හම්බෙනවනේ පෙනිසිලින් වගේ ඒවා. ඒවා විෂයිනේ. තව මොනවාද කළු පුස් වර්ගයක් තියෙනවා ස්ටැචිබොට්‍රිස් කියලා. අන්න ඒවා ස්නායු වලට ලොකු බලපෑමක් ඇති කරනවා. ඉතින් කැනින් කරන අය ඕවර්ඩෝස් එකෙන් ආශ්වාස කරන හින්දා තමයි මේ වගේ රෝග ඇති වෙන්නේ. අනික ඔය මමී සිමින්දෙරාපත් වෙන්න එක එක කාබනික ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඕවා ඉතින් සියවස් ගානක් පුරාවේ තියෙද්දී හයිඩ්‍රජන් සල්ෆයිඩ්, ෆෝමල්ඩිහයිඩ්, ඇමෝනියා වගේ අනෙකුත් වාෂ්පශීලී කාබනික සංයෝග නිපදවනවා. ඉතින් අනිත් එක ඔය 1920 ගණන් වල කරපු පුරාවිද්‍යා කැණීම් කළේ අත්ආවරණ එහෙම නැතුව කිසිම ආරක්ෂිත ක්‍රමවේදයක් නැතුවනේ. අනිත් එක දැන් ඕවගේ ලෙඩක් හැදුනට පස්සේ ඒවට හරියම ප්‍රතිජීවකවත් ඒ කාලේ තිබ්බේ නැහැ. ඊටත් වඩා මනෝවිද්‍යාත්මකව කතා කළොත් මේ වගේ තත්ත්ව ඇති වෙන්නේ නොසිබෝ ඉෆෙක්ට් එකකින් හින්දා. ඒ කියන්නේ ඍණාත්මක දේවල්ම අපේ අපේක්ෂා කළොත් අපේ වටේ තියෙන සැබෑ භෞතික පරිසරයත් ඒ වගේම හැදෙනවා. දැන් සාමාන්‍යවා හිතන්නකෝ ඔයා මොකක් හරි ශාපයක් ගැන විශ්වාස කරනවා කියලා, පවුලෙන් එන දෙයක් හරි මොකක් හරි ඔයාගේ පරිසරයත් ඒ ශාපය වටා වර්ධනය කරනවා. ඔයාගේ පවුලත් ඒ ශාපය එක්කම තමයි නිකන් ජීවත් වෙන්නේ වගේ. දැන් අනික තමයි self fulfilling prophecy කියන එක. ඒකත් ඕකටම අදාළයි. ඒ කියන්නේ මිනිස්සෙක් මට ශාපයක් තියෙනවා කියලා දැඩි විශ්වාසයකින් ඉන්නවනම් එයාගේ හැසිරීම, බිය, ආතතිය වගේ දේවල් හරහා එයාගේම අනාගතේ නිර්මාණය කරගන්නවා කියන එක. සාමාන්‍ය ඕ වගේ ශාපයක් වුණා කියලා විශ්වාස කළාම තමන්ගේ සර්කල් එකේ වෙන අහඹු සිදුවීමුත් ඒ ශාපය නිසාමයි වුණේ කියන පිළිගැනීමකට එන්න මොලේ පුෂ් එකක් දෙනවා. ඒ කියන්නේ ඒ දැන් ශාපයට අදාළ නැති කාරණා 100ක් තිබ්බත් ශාපයට අදාළ මොකක් හරි කාරණාවක් තිබ්බොත් මේක වෙන්නේ ශාපය නිසාමයි කියන මේ දෙකට මොලේ එන්න කැමති. ඕකට තමයි කියන්නේ confirmation bias කියලා. ඉතින් ඕවගේ කාරණා ගොඩක් නිසායි ශාපය කියන දේ මිනිස්සුන්ගේ හිත ඇතුලේ බිය ගන්නන දෝංකාරයක් තින්නේ. හරි, දැන් කතා කරමුකෝ ඔත්සි ගැන. මම කලින් එපිසෝඩ් එකේ සඳහන් කරන්නේ හෙල්මට් සහ එරිකා ගැන. කොහොම හරි නඩුවාරයේදී ඔය දෙන්න තමයි ඔත්සිව හොයාගත්තේ කියන එක තහවුරු කරලා තෑගි මුදල් එහෙම දුන්නා. ඉතින් ඒ සතුටත් එක්ක මේ දෙන්න නැවත ඇල්ප්ස් වලට ගියා. ඔය ගමනේදී හිම කොනාටුවක් ඇති වෙලා හෙල්මට් සීම් කියන පොළව අතුරුදහන් වෙනවා. ඊට පස්සේ දවස් 8කට පස්සේ තමයි හෙල්මට්ගේ සිරුර සොයාගන්නේ.
හැබැයි හොයාගන්නේ ඔත්සි ඝාතනය වුණු තැනින්ම තමයි. ඒ විදිහටමයි මැරලා හිටියේ. ඒක ලොකු අපිරහසක් වුණා. ඒ කාලේ මීඩියා වලින් මාර ට්‍රෙන්ඩින් ටොපික් එකක් වුණා ওই සිද්ධිය. ඊට පස්සේ ඔය ඩයටර් කියන සීමන්ගේ සෙවීම් කටයුතු වල සහභාගී වුණු කෙනෙක් සීමන්ව හොයාගත්තට පස්සේ දින එකකට වගේ පස්සේ හාර්ට් ඇටැක් එකකින් මැරුණා කියලා කියනවා. ඊට පස්සේ කෝනාට් ස්පින්ඩ්ලර් කියන ඔත්සිගේ කටයුතු පිළිබඳව හොයලා බලපු ප්‍රධාන පුරාවිද්‍යාඥයා. එයා 2005 දී ඩිජනරටිව් ඩිසීස් එකකින් මිය ගියා. ඔහු කලින් කිව්වා දැන් මේ වගේ ශාපයක් තියෙනවා නම් දැන් අර දෙන්න මැරුණානේ. මැරුණාට පස්සේ ඒ ශාපයක් තියෙනවා නම් Tamanට ඊළඟට එන්න ඕනේ කියලා. අන්තිමට ඒ කියපු විදිහටම එයාට ආවා. ඊළඟට රේනා හේන් ඔත්සිට ඔය කියන්නේ ඔත්සිගේ සිරුර පළමුව පරීක්ෂා කළ පෝස්ට්මෝට් විශේෂඥයා තමයි එයා. මිය ගියේ ඇක්සිඩන්ට් එකක් වෙලා. වැඩේ කියන්නේ ඔත්සි සම්බන්ධ සම්මන්ත්‍රණයකට සහභාගී වෙන අතරතුරේ තමයි ඕකත් උනේ. ඊට පස්සේ කර්ට් ෆ්‍රිට්ස් ඔත්සිගේ සිරුර තිබ්බ තැනට යන මාර්ගය පෙන්වපු මාර්ගෝපදේශකයා තමයි කර්ට් ෆ්‍රිට්ස් කියන්නේ. එයාත් පර්වතයකින් වැටිලා මිය ගියා. ඊට පස්සේ ටොම් ලෝයි ඔත්සිගේ DNA පරීක්ෂා කළ විද්‍යාඥයා තමයි එයා. ඊට පස්සේ එයාට මොකද රහස්‍යමය ලේ රෝගයකින්, ඒ කියන්නේ වාර්තාවල එහෙම තමයි සඳහන් වෙන්නේ, රහස්‍යමය ලේ රෝගයකින් මිය ගියා කියලා තමයි කියන්නේ. එහෙම මිය ගියේ ඔත්සි සම්බන්ධ සියලු ලේ සාම්පල විශ්ලේෂණය කිරීමෙන් පස්සේ කියලා තමයි කියන්නේ. ඊට පස්සේ වොල්ෆ්ගන් වයිඩ්, ඒ කියන්නේ ඔත්සිගේ සිරුර තැන්පත් කරපු ගැලරියේ පිහිටුව ආයතනික ප්‍රධානියා තමයි වොල්ෆ්ගන් වයිඩ් කියලා කියන්නේ. එයත් මිය ගියේ ඩිජනරටිව් ඩිසීස් එකකින්. දැන් මේ ශාපය ගැන විවිධ පැතිකඩ වලින් කතා කරමුකෝ. දැන් ওই මිය ගිය හැමෝම වයස්ගත හදිසි අවදානම් යටතේ සිටියයිනේ. මේ වගේ පර්යේෂණ කටයුතු වල යෙදෙන අයට මේ වගේ අසනීප හදිසි අනුතුරු වෙන එක අමුතු දුර්ලභ දෙයක් නෙමෙයි. අනිත් එක කන්ෆර්මේෂන් බයස් කියන එකත් ඔබට අදාළයිනේ. දැන් එක්කෙනෙක් දෙන්නෙක් මරුණාම මේ ශාපය නිසා වෙන දෙයක් කියලා තමන්ගේ ඉරණම ගැනත් ඉඟි ඔලුවෙන් මවා ගන්න නිසා තමන්වත් නොදැන තමන්ගේ වටේට තමන් මැරෙන පරිසරය හැදෙනවා. අනිත් එක සමහර අය කියනවා ඔත්සි කියන්නේ ශාමන්වරයෙක් කියලා. ශාමන්වරයෙක් කියන්නේ වෛද්‍ය ශාස්ත්‍රයේ ආධ්‍යාත්මික පැත්තෙන් ගොඩක් දියුණු මතු අනාගතය ගැන අනාවැකි කියන්න පුළුවන් සමාජීය වශයෙන් ඒ කාලේ අභිමානවත් පුද්ගලයෙක්. ශාමන්වරයෙක් දැන් ඔත්සි කියන්නේ ශාමන්වරයෙක් කියලා කියනවානේ සමහර අය. එහෙම පිළිගත්තොත් දැන් එයාගේ ශරීරය ගැන පරීක්ෂා කරලා එයාගේ පරලෝකය අපවිත්‍ර කිරීමට දඩුවමක් විදිහට තමයි මේ කරේ කියලා, මේ වගේ ශාපයක් ඇති වුණේ කියලා විශ්වාසයකුත් තියෙනවා. අනික මිනිස් මනස මරණය වෙන්නේ කොහොමද, අභිරහස් දේවල් වෙන්නේ කොහොමද, පරණ අද්භූත දේවල් ගැන පැටර්න් එකක් රටාවක් දකින්න ආසයි. ආගම් වශයෙන් හේති පූජනීය උපදෙස් වලට, ඒ කියන්නේ පූජනීය උපදෙස් සම්බන්ධ දේවල් පිළිගන්න ඊටත් වඩා කැමති. ශාපය කියන්නේත් අර ආගමිකව සම්බන්ධ මම මුලින් කිව්ව හැදින්වීම අන්න ඒ වගේ දෙයක්නේ. අනික ඉතින් සමාජ මාධ්‍ය බලපෑම. මාධ්‍ය තීරණය කරනවා මේ වගේ කතාවක් කෙලින් කියනට වඩා වටින් ගිහින් කතා කරන එක හොඳයි කියලා. ඉතින් ඒ හින්දා ඔත්සිව ස්පර්ශ කරපු හැමෝම මැරෙනවා අය කියලා කතාවක් හැදුවා. නැත්නම් ඉතින් අවධානයක් එන්නේ නැහැනේ. දැන් ඔය ආස්සේ ඔත්සිගෙන් දරුවෝ හදාගන්න ගෑනු විප්ලවයක් කරා. හරිද? මුලදී ඔය ඔත්සි පුරුෂයෙක්ද ස්ත්‍රියක්ද කියලා හඳුනගන්න බැරි වුණා ලිංගේන්ද්‍රය තිබෙන්නේ නැති හින්දා. පස්සේ මේ ලිංගේන්ද්‍රය ශරීරය ඇතුළට ගිහින් කියලා හොයාගත්තා. ඒකෙන් එයා පිරිමියෙක් කියලා හඳුනගත්තා. ඊට පස්සේ ඕස්ට්‍රියාවේ LGBTQ සංගරාවක අප්‍රේල් මෝඩයාගේ දවසේ විහිළුවක් විදිහට වාර්තා කළා ඔත්සිගේ ශුද්ධ ශුක්‍රාණු සොයාගත්තා කියලා. මල කෙලියයි ජූලි 7යි ගෑනු රට දාලා ඉතාලියාව මුගෙන් ළමයා හදාගන්න. හොයාගෙන තියෙන්නේ ශුක්‍රාණු නෙවෙයි ඇට වර්ගයක් කියලා දැනගත්තට පස්සේ ඒ ගෑනුගේ ලේ කෝප වෙන්නත් ඇති. ඒ වුණාට ඔත්සිගේ ශුක්‍රාණු ජනන වේගය අඩුයි කියලා වාර්තාවක් ආවා. සමහර අය කියනවා ඔත්සි කියන්නේ ගේ කියලා. කවුද ඉතින් දන්නේ? කොහොම හරි ඔත්සිගේ ශාපය කියන්නේ අතීතය සහ වර්තමානය අතර හඳුනාගත නොහැකි. නමුත් අපහැදිලි සම්බන්ධතාවයක් තියෙනවා කියලායි මම හිතන්නේ. ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. ඉතින් අදට ඔත්සිගේ කතාව අවසන් කරනවා. ඉතින් channel එක subscribe කරන්න, යාළුවන්ට share කරන්න. එහෙනම් ciao.